Hi guys, මේ ඇවිල්ලා අපේ අවුරුදු vlog එක. මේක ඇවිල්ලා පොඩ්ඩක් අප්ලෝඩ් කරන්න පරක් වුණා එඩිට් කරන්න ඒවට පොඩ්ඩක් ටයිම් මදි හින්දා. So මේ ඇවිල්ලා ශානගේ හේවත්ත basically මේ ඇවිල්ලා යාගේ පොඩි සුරතලා කොයිලත් මෙයාත් එක්කම ඉන්නේ. So උදේ මම නැගිටලා අවුරුද්ද අවසනේ නංගිලත් ඇවිල්ලා හිටියා යාගේ ඒගොල්ලන්ට හෙන දෙන්නටම එයා තමයි දැම්මේ ලස්සනට දාලා තියෙනවා. එදා තමයි දන්නේ ලස්සනට හෙන දාන්න පුළුවන් කියලා. So එදා දවසේ ලන්ච් එක ෆුල් මට තමයි ආබාර දුන්නේ. So මෙනු එකට මම හැදුවේ chicken fry කරන්න ඔය chicken කපනවා. ආයෙවිලා බිරියානි එකකුයි බිරියානි එකට එළවලු කපලා chicken full දවසම ගියා ඔය වැඩේට. chicken fry කරලා බිරියානි එකකුයි ආයෙවිලා මාසි එකක් හදන්න ඔය මාසි එකට ලුණු බදිනවා. මාසි සම්බල් එකකුයි green peas එකකුයි ආයෙවිලා අම්බ චට්නි එකකුයි. So මේ ඇවිල්ලා chicken එක fry කරන්න එක marinate කරන එක මම දන්නේ කොහොම හරි marinate කරා. හැබැයි අන්තිමේදී හොඳට ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ බිරියානි එක හදන්න ලොකු process එකක් ගියා. හැබැයි අන්තිමේදී හොඳට ඇවිල්ලා තිබ්බා. අපේ මමත් ඇවිල්ලා හිටියා ලන්ච් එකට. ඊට පස්සේ කාලා බලලා හොඳයි කියලා කිව්වා. කොහොම හරි අපි කනකොට හවස 3 විතර වුණා. So basically ඇවිල්ලා අපේ මමාට පිළිගන්නපු විදිය සිම්පල් විදියට ඊට පස්සේ අපි කාලා හවස පොඩි නැප් එකක් දාලා රෑ අපි බීච් එකට යන්න බැලුවේ. ඊට පස්සේ අපි බීච් එකට ගියා කොහොම හරි රෑ 8 විතර වුණා. කොහොම හරි බීච් එකට යන්න ඕන කියලා දෙන්නම ලෑස්ති වෙලා අවුරුදු රෑ ගියා. ගිහිල්ලා එයාට පොඩි ස්නැක්ස් වගේකුත් කන්න ඕන කියලා කිව්වා. එයා නම් කඩචෝරු කන්න හරිම පෙරේතයි. So කඩචෝරු වගේකුත් එයාට එතනින්ම අරන් දෙන්න වුණා. ලොකු දඩයක් නෙවෙයි පොඩි දඩයකින් බේරුණා. පස්සේ අපි ගෙදරින්ම ප්ලේන් එකකුත් පොඩි ෆ්ලාස්ක් එකකට හදාගෙන ඇවිල්ලා තිබ්බා. හින්දා පොඩ්ඩක් බේරුණා. හැබැයි perfect එකට match වුණා එතන තිබ්බ ස්නැක්ස් වලට. මාරම සෙට් වුණා. පස්සේ අපි පොඩි රෙද්දක් එතන බීච් එකේ දාගෙන ප්ලේන් එකත් තුමුම දාගෙන ස්නැක්ස් ටිකත් කන්න ගත්තා. So ස්නැක්ස් ටිකත් කාලා ප්ලේන් එකත් පීලා අපි ආයේ ඕකේ උද්දාලා බීච් එකේ ගෙදරට ආවා.